උඩැල්ලෙක් කාලා නෙවෙයි නයෙක් ගහලා වගේනේ. හොඳටම ඉදිමිලා. මොකද්ද කරගත්ත වෙන්නේ ඇයි? ළඟදි ගමේ ගියානේ වෙද මහත්තයා. කූඩැල්ලෙක් කාලා. උඩැල්ලෙක් කාලා නෙවෙයි නයෙක් ගහලා වගේනේ. හොඳටම ඉදිමිලා. ඉදිමම නම් බැස්සේ නැතත් කමන්නේ වෙද මහත්තයා. මේ තුවාලේ සනීප වුණා නම් ඇති. ඉස්පිරිතාලෙන් කපන්න ඕනේ කියලා කිව්වා. කවුද කිව්වේ? එක්කන් එන්නකො කපන්නේ කිව්වෙ එක්කෙනා. කොයිද ප්‍රයිවට්ද? ඒ වෙයි කට්ටිය නම් ඉතින් හොඳට තියන තප්පයක් කපලා හරි ගමන් නැහැ ගාන කපන්න තියෙනවා. කපන්න ඕනේ නැද්ද වෙද මහත්තයා? මොකටද කපන්නේ? මන් දෙන බෙහෙත් ටික වෙලාවට කලාවට කරගත්තා නම් කපන්න දෙයක් නැහැ. අනේ හැලෙනවා. මොකද? හැලෙනවා. මොකද්ද? හැලෙනවා. හැලෙනවා. අයියෝ අපෝ අනේ ගැඩුවා එපා එපා අයියෝ අයියෝ අනේ මං කොච්චර කිව්වද හාමිනේ මේ පුංචි මහත්තයාට නොදන්න මගුල් නොකර මොකක් හරි රස්සාවක් හොයාගන්න කියලා. කොටින්ම දැන් තමන්ගේ අමාරුවකටවත් බේතක් හේතක් කරගන්න තේරෙන්නේ නැහනේ. මේ කොච්චර බෙහෙත් තිබ්බත්. මෙන්න මේ දනිස් දෙකේ ගන්න මොකුත් නැද්ද ලකාහාමි? ඔබද වැටි වැටි දුවන්නනේ අර ගෑණි පන්න පන්න ගැහැව්වේ. මටත් ඉතින් ඕවයි එහෙටි තේරුමක් නැහැ හාමිනේ. වෙද මහත්තයන් ඉතින් ඔක්කොම කරේ. අපි කරේ සාත්තු කරන එකනේ. මම මෙන්න මේ කඩෙන් නම් බෙහෙතක් ගෙනාවා. කො හා